කොහොමද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ යාළුවෝ channel එකෙන් පළවෙනි වීඩියෝ එකට. අපි අද කරන්න යන්නේ Windows 10 PC එක Windows 11 එකට අප්ග්‍රේඩ් කරන්න කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. I'ma flex on my ex, flex on the hoe. You still be in my head, so I'ma let you know. I realize how much I want you when I let you. Hi guys, මේ තියෙනවා මගේ PC එකේ ඔයාලට ඕන Windows 11 ISO file එක. එහෙනම් දැන් මෙහෙම කරනවා. මේ Windows 11 ISO file එක මෙහෙම තියලා ඔයා mount කරගන්න. open දීලා මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයා Windows 11 කියලා තියෙන ෆයිල් එක මේ local disk එකට අරන් යනවා. local disk එකට අරන් ගිහිල්ලා මේ folder එකක් හදාගෙන new folder එකක් හදාගෙන win 11 කියලා W අකුර capital වලින් type කරගන්නවා. ඊට පස්සේ අර ISO file එක ඔයා තියෙන ISO file එකේ ඔක්කොම ටික mount කරගත්ත උරිය මේ ටික copy කරලා මේ local disk එකේ තියෙන win 11 කියන folder එකේ paste කරගන්න ඕන. and paste වෙනවා. guys अपनी फाइल्स को पेस्ट करवाते हैं सीखते हैं उसका cmd के मतलब टाइप कर करना है बस रनने से एडमिनिस्ट्रेटर देना बस देना ये उससे वा दिन गीला नोट्स लगी ना मैं इसको कॉपी कर करना मैं डिस्क्रिप्शन में बता दिया ना नोट्स लगी कॉपी कर देना और इधर पेस्ट देना तो उससे एंटर दिला ටක් කියලා ගන්න. ඊට පස්සේ මෙහෙම රන් වෙනවා. ඊට පස්සේ මේක කියනවා ඔයාලා accept දෙන්න. choose what to get file settings and apps දෙන්න. next දෙන්න. make sure you are ready to install. reset කරනවා. ඊට පස්සේ මම ready to install එකක් යනවා. ඊට පස්සේ install දෙන්න. මේක සමහරක් slow වෙන්න පුළුවන්. ඒ slow වෙන්නේ සමහරක් වෙලාවට ඔයාගේ PC එකේ තියෙන performance එක මත. එහෙනම් මම මේක crop කරන වීඩියෝ එක වෙන නිසා. පස්සේ your PC will restart in few moments. ඊට පස්සේ PC එක රීස්ටාර්ට් වෙනවා ඔයාලගේ. බලමු. අපේ PC එක රීස්ටාර්ට් වෙනවා. මොකක්ද වෙන්නේ කියලා. මේ PC එක රීස්ටාර්ට් වෙලා on වෙනවා. ඊට පස්සේ තියෙනවා dates කියලා sound computer එකේ නැති දැන් අප්ඩේට් එහෙම කොට වෙලා යනවා. ඒ හින්දා crop කරනවා. just crop කරනවා. 5 minutes later තියෙනවා.
this might take few minutes කියලා මිනිස්සු කිහිපයක් කියලා ගන්නවා කියලා තියෙනවා. But it's almost there here. It was after Windows 11 download වෙලා ඉවරයි. අසන් download වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා ගිහලා බලන්න settings වල එහෙම. මේකින් ඔය කලින් PC එක මම settings වලට ගිහලා පෙන්නන්න මේක එහෙම අවුලක් නැහැ personalize ගිහලා personalize themes කියන බස හොඳට වැඩ කරනවා මම දන්නේ මේ PC එකට මොකක් වුණාද කියලා මම චුට්ටක් inactivating settings කියලා පෙන්නන්න සාමාන්‍ය Windows Windows 11 එකේ personalize themes එක මේ කරන්න දාන්න සාමාන්‍ය activate කරන්න ඕන මම ගිහලා පෙන්නන්න Windows 11 Pro active සාමාන්‍ය Windows 10 එකේ එනකොට ඔයාලගේ PC එක ඇක්ටිව් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි ගියා software පාරකුත් දාගෙන, කමෙන්ට් පාරකුත් දාගෙන එන